ඔව් පුතේ. අප අමුරුවනේ දාම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ දාම් ගැටලුව මට විසඳ ගන්න ඕනේ. ඔව් ඔව් පුතේ. ඒ දාම් ගැටලුව මං කියන්නද? කියන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනං. හොඳයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. ඕකේ තේරුම ගත්තොතින් පුතේ දැන් පාලිනේ පාලි භාෂාවෙන් තමයි අපේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඒක නිසා අපි සිංහල මිනිස්සු උනත් පාලි ගාථා ටික පාලියෙන් කියනවා තාම. පාලි අභාවයට ගිහිල්ලා දැන්. පාලි භාෂාව භාවිතයෙන් තොරයි. නමුත් පාලි ගාථා අපි ඒ විදිහටම පාවිච්චි කරන බුදුන්ට කරන ගෞරවයක් ඇටියට. දැන් අපි බලමු අයිමත් පාරක් ওই ගාථාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. දැන් අපි මේක පෙරලා ගමු. සබ්බ පාපස්ස අකරණං සියලු පව් නවත්තන්න. සබ්බ පාපස්ස අකරණං කියන්නේ සියලු පව් නවත්තන්න. කුසලස්ස උපසම්පදා කුසල් සම්පාදනය කරන්න. සම්පාදනය කියන්නේ කුසල් සම්පාදනය කරන්න කියන්නේ සම්පාදනය කරනවා කියන්නේ අපි එකතු කරගන්නවා. සම්පාදනය කරන්නේ කුසල් කියන්නේ එක පුතේ පව් කියලා කොටසක් තියෙනවා, පින් කියලා කොටසක් තියෙනවා. ওই දෙකට අතරමැදි එකක් තමයි කුසල් කියන්නේ. අයිද මෙතෙන්දි තියෙන්නේ කුසලස්ස උපසම්පදා කුසල් සම්පාදනය කරන්න නැත්නම් කුසල් එකතු කරන්න. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං තමන්ගේ සිත දමනය කරගන්න. දමනය කරනවා කියන්නේ පාලනය කරගන්න. ඒතම් බුද්ධාන ශාසනං සියලු බුදුවරින් මෙසේ ප්‍රකාශ කර ඇත. එහෙනම් පුතේ ගෞතම බුදුහාමුදුරුවෝ විතරක් නොවේ. 8 බුදුවරුත් කිව්වා, දසදහසක් බුදුවරුත් තව කොතෙක් බුදුවරෝ මෙලවට පහළ වෙද්ද පහළ වුණා. ඒ සියලු බුදුවරු විසින් ප්‍රකාශ කරපු ගාථාවක් තමයි ওই සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. පැහැදිලිව දැන් ආයෙ කියා දුන්නතෙන් සබ්බ පාපස්ස සියලු පව් නවත්තන්න. පව් කරන දේවල් ඔක්කොම මෙතනින් එහාට කරන්න එපා කියන පණිවිඩය දීලා තියෙන සියලු බුදුරෙන්. එතකොට කුසලස්ස උපසම්පදා කුසල් සම්පාදනය කරන්න, පව් කරන්න එපා, කුසල් සම්පාදනය කරන්න. සචිත්ත පරියෝදපනං කුසල් සම්පාදනය කරනකොට තම සිත දමනය වෙනවා. සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කිව්වහම සියලුම බුදුවරින් මෙසේ ප්‍රකාශ කර ඇත. එහෙනම් ඕක ප්‍රබලම ගාථා පාඨයක්. හයිද බුද්ධ ශාසනයේ තියෙන ප්‍රබලම ගාථා පාඨයක්. එහෙනම් මෙන්න මේ අනුව හැසිරෙන්න කියන පණිවිඩය බුදුහාමුදුරුවෝ දීලා ඊට පසුව මෙන්න මෙසේ ප්‍රකාශයක් කළා තියෙනවා. හයිද පංච සීලයක් කියලා අපිට සීලකුත් දීලා තියෙනවා. ওই ගාථාවෙන් පස්සේ පංච සීලය නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය කියලා කිව්වත් නිවැරදි. පංච සීලය කිව්වත් හරි, ඉන්ද්‍රිය සංවර සීලය කිව්වත් හරි. ඉන්ද්‍රිය කියන්නේ පුතේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහට කියන පංච සීලය කියලා නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියනවා. සංවර. ඔය ඉන්ද්‍රිය සංවර සීලය. මේ සීලයකට සමාදන් වුණාම ඉන්ද්‍රිය ටික සංවර කරගන්න පුළුවන්. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් පංච සීලය කියලා. පංච පහක් තියෙනවා. පහක් තියෙනවා.
පංචශීලය කියන පහ. හරි මෙන්න මේ පහ අපි විග්‍රහ කරමු කොහොමද දැන් ටිකක් සවන් දීගෙන ඉන්න පුතේ. හරිද? පංචශීලය කියන එක මම ඉස්සෙල්ලා මෙහෙම කියන්නද? පාණාති පාතා වේරමණී සික්ඛාපදන්නේ. ඔව්. ඊළඟට දෙක අදින්නා දානා කියන්නේ. අදින්නාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔව්. තුන කාමේ සුමිච්ඡාරා වේරමණී සික්ඛාපද සමාදියාමි. හතර මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදියාමි. ඊවසේ සුරා මේරේ මච්චපම දට්ඨානා වේරමණී සික්ඛාපද සමාදියාමි. ගාථාවෙන් පස්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා මෙන්න මේ සීලය පරිස්සම් කරගන්න. සීලය කියන්නේ මෙන්න මේ පහට තමයි පංච සීලය කියන්නේ. එතකොට මේ පහ විග්‍රහ කළත් ගන්න ඕන. නැත්තම් ඕක කිව්වට වැඩක් නැහැ. ඒ තුල ජීවත් වෙන්න ඕන පුතේ. ඔව්. හරි ඊළඟට එහෙනම් මෙන්න මේ විදිහට විග්‍රහ කරමු. ඔබට තේරෙන තරමේ මෙන්න මේ විදිහට හිතා ගන්න. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සතුන්ද නොමරමි සතුන් ටික ටිකද නොමරමි කියන පදේ තමයි උතන තියෙන්නේ. සතුන් මරන්නේ නැහැ සතුන් ටික ටිකද මරන්නේ නැහැ කියන අර්ථය උතන එනවා. අයිද එතකොට ওই පද පහ අපිට ලංකා වාසීන්ට දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලායි. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා තියුණා අපේ ලංකා වාසී ජනතාව දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මිස්සක පව්වේදී දේවානම් පියතිස්සට තමයි ওই පංචශීලය හඳුන්වා දුන්නේ. දැන් මං හඳුන්වා දෙන්නම් ওই පුතාටත් ඒ පහ. හයිද මිස්සක පව්වේදී මොකද්ද දේවානම් පියතිස්සගේ සිදුවීම පුතේ? අර මුවේ දඩේමේ ගියා නේද? අන්නේ මුව දඩේම වෙලාවේ එතෙන්ට ආපු මේ දේවානම් පියතිස්ස රජුරන්ට දේශනා කරා මෙන්න මේ සිල් පහ පිළිබඳ අවබෝධයක්. ඒක තව දිග විස්තර ගොඩක් තියෙනවා මම කෙටියෙන් ওই පුතාට කියන්නම්. අයිද පාණාති පාතා වේරමණී සික්ඛාපදං සතුන්ද නොමරමි සතුන් ටික ටිකද නොමරමි කියන අර්ථය ඕකේ ඉන්නේ. ඒ කියන්නේ දේවානම් පියතිස්ස දුන්නත් අරගෙන ආවේ සතුන් විදින්නනේ. ඒකම අල්ලලා තමයි මේ දේශනාව කරේ සතුන්ද නොමරමි සතුන් ටික ටිකද නොමරි කිව්වහම කෙලින්ම දුන්නෙන් අල්ලලා විද්දා මුවාගේ කන් ගැඩටම වදින්න නේද? ඒ තරම් දක්ෂයි ඒගොල්ලෝ දුනු හසුරේම ඉතා දක්ෂයි කන් ගැට්ට තමයි ධර්මතර කන් ගැට්ටටම විද්දා. අන්න සතෙක් මැරුවානේ. සතුන්ද නොමරමි සතුන් ටික ටිකද නොමරි කිව්වහම තව අර්ථයක් එනවා. හයිද? දැන් කෙලින්ම සතෙක් මැරුවානේ. ඊළඟට සතා මුවාටනේ විද්දේ මුවා මැරුණා. මැරුණට පස්සේ තව මුව පැටියකුත් එතන ඉඳලා තියෙනේ. මුව දෙනගේ පැටියා ස්වභාවයෙන්ම ආහාර කිරි නැතුව නිරායාසයෙන්ම මරණයටපත් වෙනවා. ඔව් එතකොට මරණ දෙකක් වෙනෝනේ. ඔව් ඒක එහෙම තියෙද්දි පුතේ අපි දෙවෙනි පදේට යන්කෝ. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ ඔයගොල්ලොන්ට ගුරුවරු කියා දීලා ඇති පුතේ අන් සතු දේ නොගනිමි කියලානේ. ඔව් එහෙම තමයි සමාජ තලයේ ගත කරලා තියෙන්නේ. නමුත් ඊට වඩා ගැඹුරින් මං අද කියා දෙන්නද? හයිද මෙතෙන්දී අන් සතු දේ නොගනිමි කිව්වහම දේපල වස්තුව සම්පත් මුදල් වැනි දේවල් වල හිතන ජීවයක් නැහැ. මෙතෙන්දී බුදුහාමුදුරුවෝ මේ දේශනා කළා තියෙන මේ පංචශීලයේ ජීවයට සම්පූර්ණයෙන් සම්බන්ධ වෙච්ච එකක්. එහෙනම් අන්සතු දේ ගන්න නොගනිමි කිව්වහම මුව පැටියාගෙන් මුව දෙන උදුරා නොගනිමි කියන අර්ථය එන්නේ ජීවයට සම්බන්ධයි. හයිද නැතුව මේ අජීවී වස්තුන්ට මෙතන කිසි සම්බන්ධයක් නැහැ. හොඳයි ඒ පදෙත් එහෙම තියමුකෝ. තුන්වෙනි පදේ මොකද්ද පුතේ? මුසාවාද. කාමේ සුමිච්ඡාචාරා. ඔව් කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං කියන්නේ කාමේ වරදවා නොහැසිරෙමි කියන පදය. ඒක මෙන්න මෙහෙමයි මුවා
විදලා ගෙනහුල්ල හැල්ලා හැම ගහලා තාත්තියකට දාලා පැහෙනකොට මේගොල්ලෝ ආහාරයට ගන්නෝනේ. එතකොට මුල හිටම යන් අපි පළවෙනි පදේට මුවාට කන් ගැට්ටටම විදින්න මෙයාගේ ඇස් පාවිච්චි වුණානේ. ඔව්. මුවා කෑ ගහන සද්ද ඇහුණා කන් පාවිච්චි වුණා. හරිද? ඊළඟට මුවාගේ හැම හරි ලස්සනයි කිව්වා. ලේ වැක්කිරනෝ ලේ සුවඳයි මූට නේද? මේ හරි සුවඳයි මේ ලේ කියලා එයාගේ හිතෙන්නේ. ඇයි දඩේ මොකද ඒකට නේනේ. ඊළඟට ගෙනහුල් හලා තාච්චිය දාලා මේක පැහෙනකොට ඇඟිල්ල ගහලා මාර රහයන් ඉන්ද්‍රිය පහම වුණා. අයිද එතකොට කාමේ සුමිත්‍යාචාර වේරමණී සික්ඛා පදං කියන්නේ කාමේ මුසපත් නොවේ. කාමයේ ගැන ඇස කාමයට අහු වෙන්න මම ඉඩ නොතරමි. කන් එක මම කාමයට අහු වෙන්න ඉඩ නොතබමි. නාසය මගේ කාමයට අහු වෙන්න ඉඩ නොතබමි. දිව ශරීරය මම කාමයට අහු වෙන්න ඉඩ නොතබමි කියන පණිවිඩයයි පුතේ ඒ දුන්නේ. ඊළඟට හතරවෙනි පදේ මොකද්ද? මුසාවාදා. මුසාවාදා වේරමණී සික්ඛාපදං. මුසාවාදා කියන්නේ බොරුවක් නොවේ සත්‍යයක්ම මම ප්‍රකාශ කරමි අර්ථයයි දෙන්නේ නේ. ඔව් බොරු කියන්නේ මෙතෙන්දි තියෙන බොරු සම්‍යක් බොරු කියලා කොටසකුත් තියෙනවා. දැන් අපි කියමු මෙන්න මෙහෙම. හරිද? දැන් යම්කිසි කෙනෙක් පුතාට පොල්ලක් අරගෙන ගහන්න ඉනෝ වැලේ ගෙවල් පැත්තට කෝ අර පොඩි ළමයා ඉන්නවද පොඩි ළමයාට ගහන්න ඉන්නේ පොල්ලක් අරගෙන නේ. එතකොට මට පාරේදී හම්බෙලා හැලෙන්න කෝ අර ළමයිලා ගෙදර කොහෙද කියලා මගෙන් අහනකොට මට තේරෙනවා මේ මිනිස්සයන් මේ පොල්ලත් අරගෙන මේ ළමයාට ගහන්න තමයි ළමයා අහන්නේ. ඒක නිසා මං කරන්නේ බොරුවක් කියනවා. ඒ ළමයා ගෙදර නෑ නේ මේ දැන් ඔන්න මේ පැත්තේ ගියා පන්තියකට යනවා කියලා. මට බොරුවක් කියන්න ඉතියක් තියෙනනේ. ඇයි ඔබ ආරසාවටනේ? අන්න එහෙනම් පුතේ ඒවට කියන සම්‍යක් බොරු කියලා. බොරු කියන්න පුළුවන්. හරිද? මුසාවාදා වේරමණී සික්ඛා පදං කියන එකේ නියමාර්ථයට ගියොත් නම් බොරුවක් නොවේ මම මගේ ඇස් දෙක නිවැරදිව පාවිච්චි කරනවා. බොරුවක් නොවේ මම මගේ කන් දෙක නිවැරදිව පාවිච්චි කරනවා. බොරුවක් නොවේ මම මගේ නාසය නිවැරදිව පාවිච්චි කරනවා. බොරුවක් නොවේ මම මගේ දිව ශරීරය නිවැරදිව පාවිච්චි කරනවා කියන පණිවිඩයයි ඒ දුන්නේ. ඊළඟට දැන් පද හතරකට ගියා මං කෙටියෙන් ඔය කියා දුන්නේ. චූටි පුතාට තේරෙන හැටියට. පස්වෙනි පදේ මොකද්ද පුතේ? සුරා මේරේ මච්චපම. සුරා මේරය මජ්ජපමා දට්ඨාන. ඒ ඔබ පුතා අහලා තියෙන හැටි මොකද්ද ඒකේ අර්ථය? ඒ කියන්නේ මත්පැන් බීමෙන් වළකින. මත්පැන් කියන්නවත් එපා පුතේ. ඕවට මත් වතුර කියන්න. හරිද? මත් වතුර වස විස විශේෂයක්. බුදුහාමුදුරුවෝ ඒව ගැන කතා කරලා නැහැ. කසිප්පු ගැන විස්කි බ්‍රැන්ඩි ගැන බුදුහාමුදුරුවෝ කවදාවත් කතා කරලා නැහැ. මත් වතුර පිළිබඳ. ඒවට කියලා තියෙන්නේ වස කියලා. වස බීලා වස බොන එකෙක් මැරෙයි. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියන්නේ බොරුවක් නොවේ මම මේ සුරාමේරේ කියන්නේ වැරදුනා. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛා පදං කියන්නේ මම මගේ මත්තු මනසින් කටයුතු නොකරමි කියලා. මත් වතුර ගැන නෙවෙයි උතන කතා කරලා තියෙන්නේ මත්තු මනස පිළිබඳව. දැන් තව ටිකක් මම විග්‍රහ කරලා දෙන්නද? හරිද? මේ දේවානම් පියතිස්සෙදා ගිහිල්ලා හැල්ලා දුන්න අල්ලලා හැල්ලා මුවාගේ කන් ගැට්ටටම විද්දා නේද? ඔව්. ඔව් පුතේ. දැන් ওই කියන විදිහට අපි කසිප්පු භාගයක් නැත්නම් අරක්කු විස්කි ওই මත් වතුර භාගයක් දෙමු මේ දේවානම් පියතිස්සෙට. දීලා දැන් මුවාට විදපිය කියන්න ඕන දුන්නේ නේ? ඔව්. එතකොට කන් ගැට්ටට විදින්න පුළුවන්ද? බෑ මූ මත් වෙලානේ. එහෙනම් විදීවි විද ගමන් පඳුරකට කොහේ හරි වදින්නේ මුවා යසාගේට දුවාවි. එහෙනම් මේ මත් වතුරට නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තියෙන්නේ මත්තු මනසට.
මත් වෙච්ච මනසින් තමයි කන් ගැට්ටටම විදින්න පුළුවන් උනේ. නැත්නම් කසිප්පු බීලා ගිහිල්ලා විද්දානම් පඳුරකට වදින්නේ නේ. ඔව් එහෙනම් හොඳට තේරුම් අරගන්න පුතේ මත්තු මනස කියන්නේ මොකද්ද කියලා. මත්තු මනසින් කටයුතු නොකරමි කියන පණිවිඩය තේරුම් අරගන්න. මෙන්න මේ පංචශීලය එදා සබ්බපාපස් අකරණං ඉඳලා පංචශීලය දක්වා බුදුහාමුදුරුවෝ එදා විග්‍රහ කළා දීලා තියෙන්නේ මෙන්න මේ අනුවයි. දැන් මේක කෙටියෙන් මම මේ චූටි පුතාට තේරෙන ප්‍රමාණයට සරල විදිහට ඔයි කියා දුන්නේ. ඔයි ගාට දැන් ඇති ඕක තවත් ගැඹුරුයි පුතේ. තව ගොඩාක් ගැඹුරින් විග්‍රහ කරන්න පුළුවන්. පුතාගේ තරමට සරලව ඔයි විග්‍රහයක් කළා දුන්නේ. දැන් මෙන්න මේ පණිවිඩ හිතේ තියාගෙන ඊට පසුව මේ පංචශීලය කියන්නේ ජීවයක් සම්බන්ධව කරම ගනුදෙනු මිස අජීවී වස්තුන් මෙතෙන්ට සම්බන්ධ වෙලා නැත. ජීවයත් සමගම සම්බන්ධ වීමක් පමණයි පංචශීලයේ තුල තියෙන්නේ රත්තරන් පුතේ. අජීවී වස්තුන් අපිට වැඩක් නැහැ. ඒවා ජීවයක් නැති දේවල් නේ. ඒවා ගසකොළ සල්ලි මුදල් නෝට්ටු වරම අජීවී වස්තුන්. ඒ යම්කිසි ඇලීමක් ගැටීමක් තියෙන පුළුවන්. නමුත් මේ ජීවය සම්බන්ධ දේශනාවක් සම්පූර්ණයෙන් මෙතෙන්දී ඇති උනේ පුතේ. දැන් ඒ ඇති නේද පිළිබඳව? මට මේ තව ගැටලුවක් තියෙනවා. මං අහලා දිනා මේම ජාතකය. පාණාති පාතා ඔව් කියලා පාණාති පාතා දැන් රාත් භවයටපත් වුණාම දැන් රාත් වාසය කෙනෙක් අර එළු අර මරණ කෙනෙකුට මරණ ගැන සත්තු මරණ එක්කෙනෙක්ට කියලා දුන්නා කියලා ආලා දිනවා මම ඒක ඇත්තක්ද? ඔව් ඒ පිළිබඳ සියුම් විග්‍රහයක් ඒ සියුම් තැනට යන්න පුතා තාම ගැඹුරු මදි පුතේ. හරිද? ඒ පිළිබඳ ওই ප්‍රශ්නය ආයි දවසකට දාලා වෙනින් වෙලාවක තව දවසකින් ආයි වෙන වැඩසටහනක් අල්ලන්න පුතේ. පුතාගේ ගැටලුවත් එක්ක ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ගැටලුව හද තව අවස්ථාවකදී අපි විසඳමු. දැනට මෙන්න මේ පංචශීලයයි හයිද සබ්බපාපසකරණං කියන ගාථාවේ සාමාන්‍ය ওই පුතාට තරමට ওই පුතාගේ වයසේ තරමට යම් විග්‍රහයක් කරොයිට වැඩි හුඟා ගැඹුරින් මේක විග්‍රහ කරන්න පුළුවන්. පුතාගේ තරමට ඕක දැනට ඇති පුතේ. හරිද? ওই ගානේ ඊළඟ දවසට මම ඔබට ඊළඟ ගැටලුව විසඳලා දෙන්නම් රත්තරන් පුතේ එහෙනම්. හරි. ඔව්. තෙරුවන් සරණයි අම්මෝ. හොඳයි රත්තරන් පුතේ හොඳයි තෙරුවන් සරණයි.